මේ මැණික්කඩවර ගමේ සුන්දරත්වය හොයාමින් අපි මේ අපේ අති පැරණි මුතුන් මිත්තන්ගේ අපේ මේ ඉස්සර පැරණි ක්‍රමය හොයමින් අපි මේ යන ගමන අදත් අපිට එකතු වෙලා ඉන්නවා තිස්ස සර්. අපි යනවා අපේ ගමන. පේන අපි ඉස්සර ඔය ගොවිතැන් කරපු හැටි මේ මැණික්කඩවර ගම තාමත් ඒව අනුගමනය කරනවා. අපි යන් ඉස්සරහට. අයිබෝවන්. අද අපි මේ ඇවිල්ලා තියෙන්නේ මැකිච්ච ඉතිහාසය අලුත් කරන්න. මේ මැකිච්ච ඉතිහාසය ගැන කතා කරද්දී ගොඩාක් තියෙනවා එක එක කොටස්. රජ කාලේ වුණා, රජවරුන් කරපෙව්වා, මේ හැම දෙයක්ම මේ මැණික්කඩවර ගමට අයිති වෙනවා. ඒ වගේම මේ මැණික්කඩවර ගමේ තා සුවිශේෂී හැකියාවන් තියෙන පුද්ගලයන් ඉන්නවා. ඉන්නවා. ඒ වගේම අද එවන් පුද්ගලයන් ගැන සහ මේ පරිසරයේ තියෙන භෞතික සාධක ඒ වගේම මේ කුසිකර්ම පිළිබඳව සාකච්ඡා කරන්න අපේ සුපුරුදු පරිදි තිස්ස සර් සමග අපි එකතු වෙලා ඉන්නවා. අපි යන් අපේ ඉදිරියට. කියන්න සර්. දැන් මේක වැඩි අපි ඉතිහාසය කතා කරනකොට අපි මැණික්කඩවර ගම හුදකලා වැඩන් කතා කරන්න බෑ. කතා කරන්න බෑ. ඒකට සමස්තයක් හැටියට කෑගලු දිස්ත්‍රික්කයට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙනවා. ඊළඟට සබරගම පළාත සම්බන්ධ වෙනවා. අනිසරි බස්නාහිර පළාත සම්බන්ධ වෙනවා. අනිසරි ජාතික මට්ටමේ ලංකාවට. ජාතික මට්ටමේ ලංකාවට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ජාත්‍යන්තර මට්ටමේට අපි ගම සම්බන්ධ කරන්න පුළුවන්. ඔව් සර්. ඉතිහාසයේත් ඒ වගේ. දැන් අපේ සමහර ලේඛකයෝ ලියලා තියෙන මහාවංශය මුල් කරගෙන ඉතිහාසය එළියට එකට අපිට සම්බන්ධ කරන්න පුළුවන්. ඒක රාමායනයේත් අපිට අපේ ඉතිහාසය සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට වෙන පුරා විද්‍යාත්මක කරුණුත් එක්කත් අපේ ගම සම්බන්ධ කරන්න පුළුවන්. ඒකින්ද ගැඹුරු විදිහට මේක පිළිබඳව අපි අධ්‍යයනය කරන්න ඕනේ. ඔව් සර්. එතකොට තමයි අපිට මේකේ පැහැදිලි යම්කිසි දෙයක් අපිට අධ්‍යයනය කරගන්න පුළුවන්. පුළුවන් එන්නේ. ඉතින් මේ අධ්‍යයනය යනකොට අපේ රටේ ලියපු ඉතිහාස වංශ කතා හෝ වෙනත් පොත්පත් ගැන බලනකොට මේ සිංහලෙන් ලියපු පොත්පත් භාවිතා කරනකොට අපිට පේනවා අපේ රට පුරාණ කාලේ ප්‍රධාන කොටස් තුනකට බෙදලා තියෙනවා බව. ඒ කියන්නේ රුහුණු මායා පිහිටි කියන ප්‍රධාන කොටස් තුනද. ඒතකොට මේ රුහුණු මායා පිහිටි කියන කොටස් තුන කොහොම හරි අත්හැරලා වෙනත් කොටස් අලුතෙන් දාලා ඒ කොටස් පිළිබඳව ඉතිහාසය කතා කරනවා මිසක් මේ රුහුණු මායා පිහිටි ගැන කතා කරන්නේ නැහැ. නමුත් පිහිටි රට ගැන කතා කරනවා. රුහුණ ගැන කතා කරනවා. මායා රට සම්පූර්ණයෙන්ම මේ ඉතිහාසයෙන් තුරන් කරන්න තමයි ඉතිහාසඥයෝ හරි කවුරු හරි උත්සාහ කරන්නේ හරි ඒක ඒගොල්ලෝ හිතලා කරනවද? එහෙම නැතුව සොයන් සිද්ධ වෙනවද කියලා මට කියන්න බෑ. නමුත් ඒක වැරදි. මායා රට කියන්නේ ලංකාවේ සුවිශේෂ පළාතක්. සුවිශේෂ ප්‍රදේශයක්. මේ ප්‍රදේශය තමයි ලංකා ඉතිහාසයේ විශේෂ සිදුවීම් රහස්‍යයක් විදිහට ප්‍රදේශයක්. ඔව් සර්. අපි එතකොට මේ මායා රට කියන ඒ ප්‍රදේශය දැන් තියෙනවා නේද? දැන් කෑගලු දිස්ත්‍රික්කය ගත්තාම මෙතන ඉඳලා උඩට සීමාවක් තියෙනවා, යටට සීමාවක් තියෙනවා. ඒ වගේම අපි මේ කතා කරමු මේ මායා රටේ සීමාව ගැන සර්. ඔව් මායා රටේ සීමාව ගැන කතා කරනකොට විශේෂයෙන්ම ඒතර මේ මායා රටේ සීමාවන් ගැන කියනකොට විශේෂයෙන්ම පැරණි ඓතිහාසික වාර්තා විශේෂයෙන්ම බෙල් මහත්තයාගේ වාර්තාව ඊළඟට කොඩ්ඩින්ද්‍ර මහත්තයා ලියපු ගඩලාලිගේ ශිලාලිපිය ඒ වගේ දේවල් පරීක්ෂා කරලා බලනකොට මේ මායා රටේ මායිම ගැන කතා කරනකොට විශේෂයෙන් මහවැලි ගඟ සම්බන්ධ වෙනවා මේක. මහවැලි ගඟ. ඔව් මහවැලි ගඟ සම්බන්ධ වෙනවා. වෙන අවස්ථාවක් තියෙනවා. ඒකට මේ මායා රට සාමාන්‍යයෙන් මේ බස්නාහිර පළාත නියෝජනයට කොළඹ ප්‍රදේශයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන බව ඒ පොත්පත්වල තියෙන තොරතුරු අනුව පේනවා. ඉතින් මේ පිළිබඳව ගැඹුරින් අපි අධ්‍යයනය කළා මේකේ සීමාව මොකක්ද කියලා හොයනවා මිසක් මේට මේ අපි මේ කෑගලු දිස්ත්‍රික්කේ තමයි මායා රට කියන එකත් යම් කිසි විදියකට වරින්දත් පුළුවන්. කොහොම හරි අපි ඒවා පිළිබඳව ගවේෂණය කරන්න ඕනේ. ගවේෂණය කරලා තමයි අපිට මේ පිළිබඳව යථාර්ථය හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම අපේ මේ මායා රට ගත්තාම මායා රටේ ඉඳලා තියෙනවා මීට අවුරුදු ලක්ෂ ගානකට ඉස්සෙල්ලා ජීවත් වෙච්ච අපේ මානවයෝ. ඉතින් ඒවට භෞතික සාධක නොයෙක් දැන් වල තියෙනවා. අපේ ගමේ කීපවලකම මේ පුරාණ කාලේ මේ මිනිස්සු වාසය කරයි කියලා හිතන්න පුළුවන් ගල්ලෙන් රාශියක් තියෙනවා. අපි මේට ඉස්සෙල්ලා වැඩසටහනකදී එවැනි තපස් ලෙන කියලා ගෙනාවා. එවැනි ගල්ලෙන් කීපයක්ම තියෙනවා අපේ ගමේ. එතකොට ඒ අනුව මට පෙනෙන්නේ මේ වර්තමාන පුරාවිද්‍යාඥයෝ කියනවනේ මේ දකුණු ආසියාවේ දකුණු අප්‍රිකාවේ හෝමෝසේපියන්ස් මානවයා වර්ධන වෙලා වුන් ලෝකේ මෙතනම විසිරලා කියලා ඒගොල්ලන්ගෙන් අපි පැවතෙනවා කියලා. නමුත් ඒ මතේ අපි කෙලින්ම අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. නමුත් මගේ ප්‍රධාන මතය තමයි මගේ මතේ යම් කිසි දවසක ලෝකයේ සත්ව හා සාක කොටස් ඇති වුණාද අන්න එදා ඉඳලා අපේ රටේ සත්ව හා සාක කොටස් ඇති වුණා. ඒ කියන්නේ මේක පෘථිවියේ සෑම ස්ථානයක මේක ඇති වුණා. ඔව් පෘථිවියේ මිනිස්සු හෝ මොනවා හරි ජීවියෙක් බිහි වෙන්න අවශ්‍ය සාධක තියෙන හැමතැනම මේ ජීවියෝ ඇති වුණා. ඒ කියන්නේ දැන් සර් මේක දැන් සර් කියන විදිහට අර අප්‍රිකාව විතර නෙමෙයි ඇති උනේ මේක හැම රටකම වගේ මේක සිදු වුණා මේ ක්‍රියාවලිය සිදු වුණා ඒ වගේ මේ ලංකාවේ මේක සාර්ථකව සිදු වෙලා තියෙනවා. ඔව් සිදු වෙලා තියෙනවා. අනිවාර්යෙන් සර්. ඉතින් ඒකට සාක්ෂි තමයි අපේ මේ පරණ
ගල්ලෙන් වල මිනිස්සු ජීවත් වුණා කියන තියෙන සාධක. සාධක. එතකොට පුරාවිද්‍යාඥයෝ කියනවනේ මේ ගල්ලෙන් වල මිනිස්සු ජීවත් වුණා කියලා. ඔව්. ඔය කිතුල් ගල බටදොඹලෙන ඊළඟට ඇතු බැඳිලෙන තව වගේ ලෙන රාශියක් ගැන කතා කරනවානේ. ඔව් සර්. ඉබ්බන් කටුව වගේ නොයෙක් දේවල් ගැන. ඔව්. එතකොට එහෙමනම් එවැනි ලෙන් රාශියක් අපේ ගමේ තියෙනවා. තියෙනවා අනිවාර්යයෙන්. ඒ තියෙන ලෙන් වල මිනිස්සු හිටියා. හිටියා. හිටියා කියන්නේ විවිධ මේවලනුත් හම් වෙලා තියෙනවා. හම්බෙලා තියෙනවා. ඒකට ඒකෙන් පේන්නේ අපේ රටේ ඒ පුරාණ කාලේ ඉඳලාම මිනිස්සු ජීවත් වුණා ඔව්. කියන එක. ඔය රාවණ කතාව අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. විජය කතාව ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ. නෑ. නමුත් ඒ කතා ඇතුලේ මේ වගේ අදහසකුත් අපිට මතුවෙනවා මේ පොත්පත් කියවනකොට. කියනකොට. ඔව්. දැන් සර් එතකොට මේ දැන් රාවණ ඉතිහාසය සම්බන්ධ වෙනවනේ අපේ මේ කතාවට. එතකොට සම්බන්ධ වෙනවා. එතකොට රාවණා කියන චරිතය ඔව්. මේ රාවණා මේ ලංකාවත් එක්ක බැඳිච්ච කතාව. ඔව්. ඒ කතාව ගැන සර් මොකද්ද අපිට ඇත්තටම හිතෙන්නේ? ඒක මගේ නම් පෞද්ගලිකව මගේ අදහස තමයි ඒක නිකන් ප්‍රබන්ධ කතාවක් කියලා. ප්‍රබන්ධයක්. ඔව් ප්‍රබන්ධයක් කියලා මට හිතෙන්නේ මේ ඒ කියන්නේ ඒ රාවණා කතාව කියලා යම් කිසි ජන කොටසක් සංවිධානය වෙලා ඉන්න අනිත් ජන කොටස මුලා කරන්න හරි යටත් කරගන්න හරි. ඔව්. ඒගොල්ලෝ කියනවා මෙහෙම රාවණා කියලා රජ කෙනෙක් හිටියා. ඒ රජුව මෙහෙම අරයාගේ දුනු විපාරේ මැරුණා. ඒ විදිහට මේ විදිහට කතාවක් කියන්න එනවා. ඊට පස්සේ ওই දේවාල සංස්කෘතිය ඇති වුණා. කියලා ඉතින් එහෙම කතාවක් කියන්න ඇවිල්ලා දැන් අපි දේවාල වඳපු දන්න යන සිරිතක් අපේ රටේ තියෙනවා. තියෙනවා. අපි දැන් ඉස්සර ඒ කාලේ ඉඳලා මේ අපේ ගල් වලට වඳින එහෙම සංස්කෘතියක් ලංකාව තුළ පැවතිලා තියෙනවා සර්. පැහැදිලිද? ඔව් ඔව් ඔව්. එතකොට ඒ සෑම දෙයක්ම මිත්‍යා ප්‍රබන්ධයක් විදිහට තමයි සර් සලකන්නේ. ඔව්. සෑම දෙයක්ම සිදුවෙන මිත්‍යා ප්‍රබන්ධයක් විදිහට. ඔව් මිත්‍යා ප්‍රබන්ධ ස්වභාවික වෙන සිදුවීම් ඔව්. සහ ස්වභාවික වස්තු මුල් කරගෙන මිත්‍යා ප්‍රබන්ධ ගොනු කරලා තියෙනවා. ගොනු කරලා ඒ ජන කොටස් විවිධ තමන්ගේ අනන්‍යතාවයක් ගන්න කතාන්දර හදලා තියෙනවා. ඒකයි මේ මගේ මතේ. අපි මේ රාවණා ගැන කතාව අපි මෙහෙම කරා සර්. ඒතර මේක මිත්‍යා ප්‍රබන්ධයක් විදිහට තමයි සර් සැලකුවේ. ඒ වගේම මේ ගමේ තුල කුසිකර්මාන්තය ඒ වගේ සාමාන්‍ය දේශීය සංස්කෘතිය තාමත් මේ ගම තුළ පවතිනවා. දැන් අපි එද්දිත් දැක්කා හරක් භාවිතා කරලා මී හරක් භාවිතයෙන් කුසිකර්මාන්තය තාම පවත්වාගෙන යනවා. ඒ වගේ කතා තුළ මේ මොකද්ද මේ ඇත්තටම දැන් සාමාන්‍ය වෙන ගමක වෙන්නේ නැති සංස්කෘතියක් මේ ගම තුළ වෙනවා. අපිට ඒ සංස්කෘතිය ගැන සර් අපිට පැහැදිලි කරන්න. දැන් ඒ සංස්කෘතිය ගැන අපි කතා කරනකොට ඔව්. බලන්න දැන් අපේ ගමේ මේ අඩිපාරවල් ගැන. දැන් මේ අපිට මේ හම්බ වෙන මේ මහත්තයා දැන් මේ පොල් ගෝණියක් හරිය තියන්නේ මේ අඩිපාර කියන්නේ කැලෑව. අඩිපාර මේෙන් ආපු පාර. ඔව් මේ තියෙන ඕ මේ ඇල මාර්ගයක් මේ ඇල මාර්ගයක් තියෙනවා මේ ඇල මාර්ගය තමයි ආවේ. එහෙම ඇල මාර්ගයක එන ලස්සන සංස්කෘතියක් තියෙන නිකන් දේශීය මේකක් තියෙන ඌරුවක් තියෙන දේශීය ඌරුවක් තියෙන ගමක් මේක. ඒතර මේ මහත්මයා ඒකට ඒ පොල් ගෝණිය කර තියාන දැන් මේ කැලෑ පාරින් ගෙදරට යන්නේ. යන්නේ. ඉතින් ඔවාගේ ශේෂ වෙච්චි සංස්කෘතික ලක්ෂණ අපේ ගමේ තවමත් තියෙනවා. තාමත් මේ ගම තුළ පවතිනවා. දැන් හුඟක් වෙලාවට අපේ දැන් මේ වගේ පොල් ගෝණියක් අපේ කට්ටිය නම් අර බයිසිකලයක් කරගෙන ඒක උඩ තියාන එක්කෝ වෙනත් වාහනයක් අරගෙන ඒ වගේ දෙයකින් ගෙනියන්නේ. නමුත් එහෙම මේ අපේ සාමාන්‍ය ජනතාව අතර එහෙම නෑ. දැන් මේ වර්තමාන පරපුරත් එක තමයි ඒ තත්ත්වය දැන් පරිවර්තනය වෙගෙන යන්නේ. දැන් මේ පරිවර්තන වීම තුළ අපිට සිද්ධ වෙලා තියෙන්නේ විශාල මුදල් කන්දරාවක් බලන්න දැන් පෙට්‍රල් ගණන් ඩීසල් ගණන් ඒවට අපි වියහිදම් කරන්න ඕන. ඔව්. එතකොට මේ වාගේ සරල විදිහට මිනිස්සු ජීවත් වෙන්න උත්සාහ කරන්නේ මේ සරල වෙන්න තමයි අපේ ජීවිතේ වියහිදම් අඩු වෙන්නේ. ඉතින් එහෙම කරන්නේ අපේ මිනිස්සු. අර සංකීර්ණ තත්ත්වයට තමයි මිනිස්සු ගෙනියන්නේ. ඒ කියන්නේ තාමත් ඔව්. ඓතිහාසික ලෙස තා සුන්දරව ලස්සන ජීවිතයක් ගත කරන කුසිකර්මාන්තයෙන් බොහෝ දෙනා ජීවත් වෙන සුන්දර ගමක තමයි මේ අපි මේ ජීවත් වෙන්නේ. මේ අපේ සුන්දරත්වය කොහොම හරි නැවත වාරයක් මේකේ ප්‍රෝපණය කරන්න අවශ්‍යයි. ඔව්. ඉතින් ඒකට අපි විවිධ සමිති සමාගම් එකතු වෙලා මේ වාගේ වැඩසටහන් මේ මොකද අන්තර්ජාලයට සම්බන්ධ කරලා අපි උත්සාහ කරනවා. නමුත් අපේ උත්සාහයට අපි මේ බලාගෙන ඉන්න මේවා නරඹන අයත් අපට උදව් කළොත් අපිට මේක කොහොම හරි කරන්න පුළුවන් කියන එක තමයි මගේ පෞද්ගලික මතය. මේ පැරණි සංස්කෘතිය එක ගමක හෝ තියෙන්න ඕනේ සර්. දැන් මෙහෙමයි. කෘත්‍රිම වනාන්තර ඕන තරම් තියෙනවා පරණ සංස්කෘතිය රටට පෙන්වන්න. පෙන්වන්න හදව ඔය ආරච්චිලා දාලා මේක මෙහෙමයි දඬු කඳවල් පෙන්නලා ඉතින් කෘත්‍රිමව දැන් බාන්න සාමාන්‍ය අපි ගොඩක් උදාහරණ දාන අපි මෙතන නම කියන්නේ නමුත් එහෙම උදාහරණ ඕන තරම් ලංකාවේ තියෙනවා කෘත්‍රිමව හදපු ගම්මාන. එහෙම කෘත්‍රිම ගම්මාන අපිට අවශ්‍ය නැහැ. මේ වගේ හොඳ සුන්දරත්වය පිරිච්ච ගම්මාන තියෙද්දි ඊටත් රාජ්‍ය ඉතිහාසය මේ
අපේ රජවරුන්ගේ ඉතිහාසය සම්බන්ධලා තියෙන මේ වගේ පැරණි ගමක ඒ වගේ දෙයක් කරන්න. හැබැයි මේ ගමේ ඉතිහාසය මකමින් යනවා. මේ ගමේ ඉතිහාසය සාමාන්‍ය ලිඛිත ඉතිහාසයේ ඉඳලා මකනවා. මේ ඉතිහාසය මකන්න ගොඩාක් දෙනා උත්සාහ කරනවා. අපේ මකනේ ඒක ඒ උත්සාහ කිරීම තමයි අර මායා රට සම්පූර්ණයෙන්ම සිංහල භාෂාවෙන් භාවිතයෙන් සම්පූර්ණ ඈඩ් කරන්න හදනවා. ඈඩ් කරලා තියෙනවා. ඒ මායා රට කියන එක අනිවාර්යයෙන්ම නැවත වාරයක් අපි ඉතිහාසයට ගන්න ඕනේ. මම හිතන්නේ බේල් මහත්මයා ඒක උත්සාහ කළා තියන්නේ මේ මායා දුන්න කියන රජ කෙනෙක්ගේ නමක් සම්බන්ධ කරලා අරගෙන තියෙන්නේ මම හිතන්නේ ඒ වාගේ උත්සාහයක්ද කියලා මට ටිකක් හිතෙනවා. නමුත් ඒව පරිහරණය කරන්නේ අපේ පරිහරණය කරන්න ඇත්තටම අපට අවකාශයක් නැහැ මේ ගම්වල. ඒකට අවශ්‍ය පුස්තකාල නැහැ. එවැනි දන්න ගුරු මේ අපේ ඉස්කෝලේට එවන්නේ නැහැ. ඒව පිළිබඳව දැනුමක් තියෙන. ඉතින් එවැනි අඩුපාඩු තියෙනවා. ඊට පස්සේ දැන් මේ මැණික්කඩවර කියන ගමේ මේ අපේ පාසල දැන් තිස්ස සර් අපේ ආච්චි අම්මා ඒ සියලු දෙනා ඉගෙනගත්ත සහ උගන්වපු පාසල්. මමත් ඉගෙන ගත්තේ මේ පාසලේ තමයි. මේ මැණික්කඩවර පාසලේ. දැන් මාම වුණත් ඉගෙන ගන්න නැත්තේ මැණික්කඩවර පාසලේ. මේ මැණික්කඩවර පාසලේ ඉගෙන ගත්ත කට්ටිය ඉන්නවා මේ ගමේ බොහෝ දෙනා ඉගෙන ගත්ත පාසල තමයි මැණික්කඩ. නමුත් මේ මැණික්කඩවර පාසල මේ වෙන විට වහන්න ලං වෙලා තියෙනවා. මොකද හේතුව තමයි අර අපේ ගමේ මොනවා හරි ඉතින් කියලා කියා ගන්න පුළුවන් උදවිය අපේ ගමේ ඉන්න ළමයි ටික අරගෙන පිටස්තර ඉස්කෝල වලට යනවා. විශේෂයෙන්ම දැදිගමට. කෑ ගල්ලට වගේ එක්ක යනවා. අපි ඉල්ලා සිටින එක වසරේ ඉඳලා 5 වසර වෙනකන් ඔහොම මේ පාසල පවත්වාගෙන යන්න. මේ පාසල එක වසරේ සිට 11 ශ්‍රේණිය දක්වා පවත්වන මේ වන විට නමුත් මෙහි සාමාන්‍ය පෙළ ලියන්නේ නැහැ. දැදිගම ඉස්කෝලේට ගිහලා තමයි සාමාන්‍ය පෙළ විභාගය ලියන්නේ. එහෙම තත්ත්වයක් උදා වෙලා තියෙනවා. නමුත් මේ පාසලේ සාමාන්‍ය පෙළ දක්වා තියෙනවා. සාමාන්‍ය පෙළ විභාගත් කරලා තියෙනවා. එහෙම කරන්න පුළුවන්. දැන් සාමාන්‍ය ඉස්කෝලේම ළමයි සංඛ්‍යාව ළමයි 50ක් විතර වෙන්න ලං වෙලා තියෙනවා. ඔය කියන කතාව හැබැයි මෙහෙම එකක් තියෙනවා. බේල් මහත්තයාගේ වාර්තාවේ තියෙනවා. දැදිගම කොටවේර ඉදි කරන්න මැණික්කඩවරින් ගඩොල් ගෙන අරන් ගියා කියලා. මේ දැදිගම කොටවේර හදන්න මැණික්කඩවරින් තමයි ගඩොල් ගිහිල්ලා තියෙන්නේ. ගඩොල් අරන් යන එක තමයි ඔය කරන්නේ මැණික්කඩවර කට්ටිය දැදිගමට අරන් යන්නේ. දැදිගමට යන්නේ. අන්න ඒ ගඩොල් කියලා මගේ පෞද්ගලික අදහස. ඒ කියන්නේ මැණික්කඩවර ළමයි දැදිගමට උගන්වන්න එක්ක යනවා කියන්නේ ඒ අර මේ පවතින මතවාදය ඉදිරියට ගෙනියන්න කරන වෑයමක් කියලා මම පෞද්ගලිකව. ඊටත් කෑගල දිස්ත්‍රික්කයේ 2011 හෝ 12 ඒ වර්ෂය තුල කෑගල දිස්ත්‍රික්කයේ හොඳම ප්‍රතිඵල 100% ප්‍රතිඵල පෙන්නපු පාසලක් තමයි මේ මැණික්කඩවර පාසල. අර ළමයෙක් ඒ ළමයා කරගෙන ඒක එයාට මේ මොකද්ද මේ උත්සවයකුත් කළා. ඒ කියන්නේ මේ අවුරුද්දේ කලින් අවුරුද්දේ 2008 බැජ් එකේ ළමෙක් ඒ සාමාත 9ක් ගත්තා. මේ ගොඩාක් පීඩා මැද ඒ 9ක් ගත්තා. ඒ වගේ දක්ෂ ළමයි ඉන්නවා. සාමාන්‍ය 100% ප්‍රතිඵල තියෙන ගම්මානයක මෙහෙම එකක් තමයි මේ මැණික්කඩවර පාසල කියන්නේ. දැන් අපි එහෙම කතා කරද්දිස එච්චර ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම දක්ෂ ළමයි ඉන්නවා. දක්ෂ මේක දෙනවා. ඒ වගේ දක්ෂ කෘෂිකර්මාන්තයක් කරන ඉතා හොඳ සාර්ථක කාබනික පොහොරේ කෘෂිකර්මාන්තය කරන ඕනතරම් පුද්ගලයන් ඉන්නවා. හොඳ උදාහරණයක් අපේ තිස්ස සර් ඉන්නවා මෙතන. එහෙම කාබනික කරලා දැන් අර වගේ විශිෂ්ට ප්‍රතිඵල දාන ළමයිනුත් මේ දැදිගම බිහි වෙලා ඉන්නවා. ඒ වගේම මේ දැදිගම සාමාන්‍ය දෙයක් තමයි සබරගමුවේ ළමයිට මාර දැනුමක් තියෙනවා. දක්ෂ ළමයි ඉන්නවා. එහෙම ඉතිහාසයක දැන් මෙහෙම ඔය දැන් සර් කියව විදිහට දැදිගම කොටවේර බඳින්න මැණික්කඩවරින් ගඩොල් ගෙනිච්චනේ. දැන් මැණික්කඩවර ඉන්න කට්ටිය ගෙනියනවා දැදිගම විශිෂ්ට ප්‍රතිඵල පෙන්නන්න. එහෙම එහෙම එකක් තමයි වෙන්නේ මට. ඒක තමයි වෙන්නේ. පෞද්ගලික හිතන්නේ. ඒ කාලේ ඉඳලා වෙච්ච සංස්කෘතිය මේ වෙනකොටත් තව යනවා. ඒ ගඩොල් ටික වගේ තාමත් මිනිසුන් ටික එහෙම යනවා. එහෙම වෙන සිදුවීමක් අතරතුර අපි මේ ගන්න වෑයම මේ රටටම රටේ දැන් මේ මැණික්කඩවර ගමට විතරක් නෙමෙයි. මේ වගේ හුදකලා ගම්මාන රාශියක් අපි ලංකාවේ තියෙනවා. ඒතර මේ හුදකලා ගම්මානවල ඉන්න හොඳ බුද්ධිමත් මිනිස්සු දැනුවත් කරලා නේද? දැනුවත් කරලා මේ මිනිස්සු ඉදිරියට අරගෙන ඒගොල්ලන්ගේ මතවාද මේකේ රෝපණය කරන්න නැවත වරයක්. රෝපණය කරනවා. දැන් බලන්න අපේ සිංහලෙන් දැන් අපේ කට්ටිය හුඟක් වෙලාවට කරන්නේ මේ ඉංග්‍රීසියෙන් තමයි කතා කරන්නේ. හරි ඉංග්‍රීසි හොඳයි අපි කියන්නේ නැහැ එපා කියලා. නමුත් මේ සිංහලෙන් දැන් සිංහල කියන්නේ ලෝකේ
ප්‍රසිද්ධම පළවෙනි භාෂාවක් හැටියට මම සලකන්නේ. අනිවාර්යයෙන්. මේ භාෂාවෙන් හොඳ පැහැදිලි ඕනම අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන්. ඔව්. දැන් ඔය ඉංග්‍රීසියෙන් වගේ දිව නැමෙන්නෙත් නැහැ. නමුත් ඒ අර කතා කරනකොට ඒ භාෂාවෙන් ඇත්තම තේරුම් යන අඩුයි. අඩුයි. නමුත් සිංහල භාෂාවෙන් ඕනම අදහසක් ඊටාම සරල විදිහට ප්‍රකාශ කරන්න පුළුවන් භාෂාවක් මේක. භාෂාව. මේ භාෂාව දැන් අපි එන්න මේක අත්හරිනවා. මේ භාෂාව විතරක් නෙවෙයි මේ භාෂාව භාවිතා කරන සිරිත් විරිත් ඇඳුම් පැළඳුම් ගමන් බිමන් රට සියල්ලම අපි වෙනස් කරගෙන අලුත් පැත්තකට අපි යන්න යනවා. ඉස්සර දැන් සාමාන්‍ය කෙල්ලෙක් වුණත් අඳින ඇඳුමක් ගැහණු කාන්තාවක් අඳින ඇඳුමක් තියෙනවා ලංකාවේ. මේ සාමාන්‍ය ඇත්තටම බාගෙට ඇඳුම් අඳින සංස්කෘතියක් අපිට ඕනේ නැහැ. ඕනේ නැහැ නේද? අපිට බාගෙට ඇඳුම් අඳින සංස්කෘතියක් ඕනේ නැහැ නේ. අපිට ඕනේ දැන් ඉස්සර කාලේ බිසෝමැනිකවරු එහෙම ඇඳුම් ඇඳිලා බලන්නකෝ. ඒ වගේම සාමාන්‍ය ඕනම පුද්ගලයෙක් අපේ තමන්ගේ සිරුරට ගැලපෙන ඇඳුම් ඇඳා. ඔව් කියන්නේ හැඩයට ගැලපෙන ඇඳුමක් තියෙනවා. ඇඳුමක් තියෙනවා සිංහලේ. ඒ සිංහලේ විකෘති කරන්න ගොඩාක් කට්ටිය ගොඩාක් මේ විදේශීය ක්‍රමයකට උත්සාහ කරනවා. ඇයි ඒ විදේශී ක්‍රමයට උත්සාහ කරන්නේ? මොකක්ද ප්‍රතිඵල? අපේ ලංකාවේ සංස්කෘතිය අපිට ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. මම විශ්වාස කරන විදිහට මේ ලංකාවේ සංස්කෘතිය තමයි මේ ලෝකේ තියෙන දියුණු මහා විශිෂ්ටම සංස්කෘතිය. අපිට මේ සංස්කෘතිය මේ කරේ තියන්න යනවා කියලා එහෙම එකක් නෙමෙයි අපි මේ කියන්නේ. ඔව්. දැන් අපි කියමු මේ අපේ දේ රැකගෙන ඔව්. අලුත් දේ අපි ගන්න ඕනේ. අරගෙන අලුත් දේ අරගෙන අපේ විදිහට අපි ඒක හදාගෙන ඔව්. එතකොට ඒ විදිහට අපි ගියොත් තමයි අපේ ජීවිතේ සාර්ථක වෙන්නේ. සාර්ථක වෙන්නේ. අපේ තියෙනවා අපි අත්හැරලා අලුත් දේවල් අරගෙන ගියොත් කෙලින්ම අපි ඉතින් ඒ අලුත් දැන් ඒ රටවල තියෙන සංස්කෘතිය නිර්මාණය වෙන ඒ රටවල වල තියෙන පාරිසරික තත්ත්වයන් අනුවනේ. ඔව්. දැන් අපේ ගම් වල රටවල් වල තියෙන පාරිසරික තත්ත්වයන් අනුව තමයි අපේ ඇඳුම් පැළඳුම් හරි සිරිත් විරිත් හරි කොයි දෙයක් යන්නේ. දැන් අද බලන්න දැන් හෙට අනිද්ද අපේ සිංහල අවුරුද්ද එනවා. ඔව්. නමුත් ඒ පිළිබඳව කිසිම මේ උනන්දුවක් මේකක් නැහැ නේද? දැන් මේ වෙන විට සාමාන්‍ය වෙන ගම්වල නෙමෙයි මං කියන්නේ. දැන් මේ මේ දැන් අවුරුදු 20 වුණත් අලුත් වෙලා තියෙනවා. අලුත් වෙලා දැන් අපේ තිබුණ පැරෙන ක්‍රීඩා. පොරපොල් ගැසීම, අං ඇදීම, කඹ ඇදීම වගේ නොයෙක් දේවල්. නමුත් දැන් වෙනස් වෙලා වෙන මේ වෙන දැන් අඩුම ගානේ පොල් ගානකක්වත් නැහැ මේ අවුරුදු 20ක. ඒක සාමාන්‍ය ඉතින් සාමාන්‍ය අපිට දුකට කරුණක් ඒක සතුටු වෙන්න දෙයක් නෙමෙයි. පොල් ගෑම පොල්ලතු වීමන එතකොට ඔය අං ඇදීම වගේ කරුණු නේද? කන්නක්. ඔව්. ඒවා අද අපෙන් තුරන් වෙලා ගිහිල්ලා. ඔව්. ඉතින් මේවා අරගෙන ඉවරලා මේවම කරලා මේ මිනිස්සු කොට ගන්න කියනව නෙවෙයි. ඔව්. නමුත් මේ සංස්කෘතිය නම් අපි රැකගන්නම ඕන. අවශ්‍යයි. ඔව්. දැන් එහෙම රැකගන්න ඕන කියන්නේ අපේ රටේ සමාජයේ ඉදිරි පරපුරට මේක බාර දෙන්න ඕනේ. දැන් බලන්න අද වැඩිහිටියන්ට ගරු කිරීම, ගුරුවරුන් ගරු කිරීම, අසල්වාසීන් සමග සම්මතතා පවත්වාගෙන යාම. දැන් මේව ඔක්කොම ගිලිහිලා තියෙන්නේ. අල්ලපු ගෙදර මිනිහට හදිසි ලෙඩක් හැදුනොත් ඒ මොකක්ද උනේ කියලා දන්නෙත් නැහැ. නේද? එතකොට මගේ ගෙදර ලෙඩක් හැදුනොත් අල්ලපු ගෙදර මිනිහා දන්නේ නැහැ. නමුත් ඉස්සර නම් එහෙම දෙයක් වුණොත් මරණයක් වුණොත් වෙන ලෙඩක් දුකක් හැදුනොත් මිනිස්සු දුවගෙන ඇවිල්ලා සහයෝගයෙන් ඒ කටයුතු කරනවා. ඉතින් ඒ සහයෝගය කියන එක නැවත ඇති වෙන්නේ අපේ සංස්කෘතිය නැවත වාරයක් රෝපණය කළොත්. දැන් ඊට තව දෙයක්. දැන් මේ ගෙදරක මල ගෙදරක් ගන්නෑ ගොඩක් කට්ටිය. දැන් එහෙම සංස්කෘතිය. දැන් අපේ ගමේ ඇත්තම හැබැයි අපේ ගමේ දෙක තුනක් මෙහෙම සිදු වුණා. ඒවා නිකන් සල්ලි තියනවාට වේදම් කරනවා වගේ සිදුවීම්. අර ඇත්තටම නිකන් ගමේ ජනතාව එකතු වෙන්න ඕනේ. අර වගේ නගරයකට හැමෝටම එන්න බැරි කට්ටිය ඉන්නවා. අපේ පරණ යාළුවෝ ඉන්නවා. ගොඩක් කට්ටිය රටේ ඉන්නවා. ඒ වගේ සිදුවීම් වෙලා තියෙනවා. ඒ වගේ කට්ටිය දැන් අර නගරයට ගිහලා නගරේ හොස්පිටල් එකට ආසන්න මල්ශාලාවක මේ ගත්තා මේ මල ගෙදර. ඒ වගේ සිදුවීම් වෙන්නේ ඉතින්. ඇත්තටම එහෙම සිදුවීමක් කරන්න ඕන ගන්න මේ රට කියන්නේ. මේ රටේ මිනිස්සුන්ට කැමති තරම් මේ ඉඩ තියෙනවා. ඉඩකඩ තියෙනවා. ගෙදර ඕන තැනක හට්ටයක් ගන්න පුළුවන්. ඊට මේ අඩුම තරමේ මේ ගමක දැන් කොළඹ නගරේ ගත්තම ජනාකීර්ණයි කියලා අපිට ඒක අයින් කර හැකියි. නමුත් මේ වගේ ලොකු ගමක ඒ වගේ සිදුවීම් වෙනවා කියන්නේ ඇත්තට මොකද්ද වෙන්නේ? මිනිස්සු වෙළඳ පොලත් එක්ක ඉදිරියට යනවා කියන්නේ. වෙළඳ පොලෙන් අපි ඉදිරියට යන්න ඕනේ සර්. අපි හැමදේම යන්න ඕනේ. නමුත් අපේ සංස්කෘතිය අපි මග අරින්න හොඳ නැහැ. හොඳ නැහැ. අපි වෙළඳ පොල එක්කම ඉදිරියට යන්නේ නැතුව අපි අපේ සංස්කෘතිය රැකගෙන මේ ඒ දේවල් කළොත් තමයි අපිට මේ අනාගතයට මේක දායාද කරන්න පුළුවන් අපේ දරුවන්ට. ඉතින් ඉතින් දැන් බලන්න අද අපේ දරුවන්ට අපි දායාද කරන්න හදන සංස්කෘතිය මේ දැන් දායාද කෙරෙන සංස්කෘතිය ඇත්තෙන්මයි රටේ සමස්තයෙන් 85ක් 90ක් විතර රෝගීන් නේද? රෝගීන් ඉන්නේ. ඒ ඇයි එහෙම වෙලා තියෙන්නේ? මේ කාබනික පොහොර ඒව වැලකීම නේද? ඔව්.
ඒතර කාබනික පොහොර වැලකිලා ඊළඟට ගන්න ආහාර රටාව වෙනස්. දැන් සාමාන්‍යස දැන් කාබනික පොහොර වෙන රටකින් ගේන්න ඕන තත්ත්වයක් තමයි ලංකාවට උදා වෙලා තියෙන්නේ. මෙච්චර මේ කොළරොඩු දැන් බලන්න මෙතන උනා කොච්චර කොළරොඩු දීද කියලා. මේ ටික ඒ කියන ඒක මට තව හොඳ කතාවක් මතක් වුණා. ඔව්. දැන් මේ අපි දැන් මේ ඉඳගෙන ඉන්නේ මේ ඇල. ඔව් ඇල. මේක තමයි මේ ලංකාවේ ලෝක ප්‍රසිද්ධ බුලත් හපයා කියන මේ මාළුවා ජීවත් වෙන මේ ඇලේ මුල. මේ ඇලේ මුල බුලත් හපයා. බුලත් හපයා. ඔව්. ඒතකොට බලන්න ඒතකොට කොච්චර ඓතිහාසික වටිනාකමක් තියෙනවද කියලා. ඉතින් ඒකෙන් පේන්නේ ඒ බුලත් හපයා හැම දැන් වඳ වෙලා ගිහිල්ලා තියෙනවා. වඳ වෙලා ගිහිල්ලා. මොකද හේතුව මේ කුස්සිසතාවයක. මෙන්න මේ ඇලේ මෙන්න මේ ඇලේ. මේ දැන් මේ යන දැන් බලන්න මෙච්චර නියගයක් කළා සාමාන්‍ය වතුර මට්ටමක් තියෙනවා. මේ බලන්න මේ වතුර තියෙනවා මෙතන පොඩි බන්ටයක් බෙදලා අපේ මේ කුසික මේ කුඹුරු වල ඇලවල වලට යනවා. ඔය වතුර තියෙනවා සාමාන්‍ය හොඳ තත්ත්වයක වතුර තියෙනවා. එහෙම සාමාන්‍ය එහෙම ප්‍රදේශයක් මේ. ප්‍රදේශයක් නේද? ඔව්. ඉතින් එච්චර හොඳ ප්‍රදේශයක් මේ මිනිස්සු කෘතිමව මේවා නිර්මාණය කරන්න හදන්නේ කියන ප්‍රශ්න තියෙනවා. අපිට මතුවෙනවා. අපි දැන් එහෙම කතා කරද්දි මෙහෙම ඉතිහාසය ගැන කතා කරනවා මේ සෑම දෙයක්ම ගැන කතා කරනවානේ. ඒතර දැන් බාන්න ඔය කට්ටිය උනත් හිතන්නේ මෙච්චර මේ බැඳිච්ච ඉතිහාසය තියෙන මේ මැණික් කරන මකන්න එපා කියලා තමයි අපි ඉල්ලීම තියෙන්නේ. ඔව් ඒක තමයි දැන් ඒ වගේම තව කතාවක්. අපි අර ඉස්සෙල්ලා කතා කරානේ මායා මායා රාජ්‍ය පිළිබඳව. එතකොට ඒක මේ මං අහලා තියෙන කතාවක් ටිකක් කල් යද්දී දක්ෂිණ දේශය කියලා පත් වෙලා තියෙනවා. ඒ දක්ෂිණ දේශය කියන්නේ මොකද? ඇයි එහෙම වුනේ? මට අපිට ඒක පැහැදිලි කරන්න. අර ඒක හොඳ ප්‍රශ්නයක් තමයි. ඒ කියන්නේ දක්ෂිණ දේශය කියලා නම් කෙරුවේ මේ පළවෙනි පරාක්‍රම බව රජුරන්ගේ රාජ්‍ය කාලේ. රාජ්‍ය කාලේදී. දැන් ඒකේ කියවෙනවා එතුමා දක්ෂිණ දේශයේ පාලකයාව ඉඳ රජරට පොළොන්නරුවට ගියා කියලා. පොළොන්නරුවට ගියා කියලා. පොළොන්නරුවේ පාලකයා වශයෙන් පත් වුණා කියලා. ඔව්. පාත් තුනේ මම හිතන්නේ මේ දෙවෙනි බද ගජබාහුල් සමග ඇති කරගත්තු කතිකාවතත් එක්ක. ඒතකොට බලන්න අපේ මායාරට මායාරට කියන නම වෙනස් කරන්න උත්සාහ කළා තියෙන හැටි. උත්සාහ කළා තියෙන හැටි. මොකද රාජකීය සම්බන්ධතාවයක් ඇති කරලා මායාරට කියන එක නැති කරලා දක්ෂිණ දේශ කියලා නමක් දාලා තියෙනවා. ඒතකොට අපේ ළමයි කොහොනේ දක්ෂිණ දේශේ කොහොද තියෙන්නේ කියලා. මායාරට ගැන දන්නේ නැහැ. දන්නේ. ඒ විශාල වැරද්දක්. වැරද්දක්. ඒකස සාමාන්‍ය ඉතිහාසයෙන් මකන්න කරපු දෙයක් වෙන්නත් පුළුවන්. දැන් මේ මායාරට දක්ෂිණ දේශය කියලා දක්ෂිණ දේශය කියන්නේ අපි සාමාන්‍ය ගත්තාම දකුණනේ. ඔව්. නමුත් දක්ෂිණ දේශය කියන්නේ මේ මායාරට කියලා අපි කියන්නේ. දැන් එහෙම එකක් තමයි ඉගන්නේ. ඔව් ඉගන්නේ. ඔව් එහෙම දෙයක්. ඒ වගේ වෙනස් වීම් ගොඩක් වෙලා තියෙනවා සිදු වෙලා තියෙනවා මෙච්චර ඉතිහාසය තියෙන. ඒ මායා රටේ මේ විශිෂ්ටම එකක් තමයි මේ මැණික් කඩවල කියන්නේ. දැන් මම මේ ඉස්සෙල්ලා කවියකුත් කියලා තියෙනවා නේද? රුහුණු මායා පිහිටි. රුහුණු මායා පිහිටි. අපි ඒක දැම්ම Facebook එකේ ඔය කට්ටිය බලන්න රුධිර රත්නායක කියලා ගහලා රුධිර රත්නායක කියලා ගහපුවා මේ කවිය එනවා යටට ගිහලා බලන්න. මේ කවිය එනවා. රුහුණු මායා පිහිටි ලක්දිව කන්ද උඩ රටක්. කන්ද උඩ රට මිනිස්සු මේක වෙනස් කරලා තියෙනවා. වෙනස් කරලා තියෙනවා. ඔව් ඒක අපි කෙලින්ම කන්ද උඩ රට මිනිස්සුන්ට දෝතාරෝපණය කරනවා නෙමෙයි. මම හිතන්නේ මේ සේනා සම්මත වික්‍රම බාහු රජුරෝ කියලා රජ කෙනෙක්ගේ චරිතයක් අපේ රටේ ළමයින්ට උගන්වලා අපේ රටේ මේ ද්‍රවිඩ ජනතාවගේ අයිතිනුත් සිංහල ජනතාවගේ අයිතිනුත් සම්පූර්ණයෙන්ම මකලා තියෙන බව තමයි වෙන්නේ. මකලා තියෙන බව වෙන්නේ. අපි මේ ජාතිවාදී කතා කරනවත් නෙවෙයි. නමුත් අපි ඊටාම අපේ සහෝදර ජනතාවක් ද්‍රවිඩ කියන්නේ. පුරාණ කාලේ ඉඳලම මේ ගල්ලෙන් වල හරි කොතන හරි ජීවත් වෙලා අපිත් එක්ක වර්ධනය වෙච්ච කට්ටිය. වර්ධනය වෙච්ච කට්ටිය. ඔව් සමහර විට ඔය අපිට මෙතන කිසිම ආගම් ભેදයක් කිසිම මේකක් නැහැ. අපි මෙතන කතා කරන්නේ ඇත්ත. රටට හෙළි වෙන්න ඕනේ ඇත්ත. දැන් ඒ වගේ ඉතිහාසයක් තියෙනවා. දැන් බාන්න දැන් ඇත්තට මමත් මේ ගමට ඇවිල්ලා ටික කාලෙයි පොඩි කාලේ හිටියට දැන් ඒ ටික කාලෙදි මම මේ ගමේ මිනිස්සුත් එක්ක ඉතා සුහදව බැඳුනා. එහෙම යද්දි ඇත්තටම අපිට පේනවා මේ ගමේ දෙයක්. මේ ගමේ මැකිච්ච දෙයක් තියෙනවා කියලා අපිට කතා වලින් තේරෙනවා. ඒ වගේම අපි මේ ගැන කතා කරද්දි ඇත්තටම හිතෙනවා. මේ ඊටත් දැන් අපි ඇත්තටම මේ ඉස්කෝලේ ගිහිල්ලා වලට ඉතිහාසය උගන්වනවා කියලා අපි ඉගෙන ගන්නේ මේ මහා වංශයෙන් එන කතාවනේ. ඊට ටිකක් කල් ගියාම අනිතර රාවණගෙන් එන කතාව ඉගෙන ගන්නවා. නමුත් ඉතිහාසය ඉගෙන ගන්න එහෙම නෙවෙයි. දැන් ඉස්කෝලේ යන ළමයිගෙන් ඉතිහාසය ගැන ඇහුවොත් එයාගේ පවුලේ තාත්තගේ නම මොකද්ද කියලා ඇහුවනම් කියයි. අත්තගේ නම හො කියන්න දන්නේ නැහැ. කියන්න දන්නේ නැති ළමයි තමයි දැන් මේ වෙනකොට ඉන්නේ. ඊළඟ මුත්තගේ නම කියන්න දන්නේ නැති ළමයි ඉන්නවා. දන්නේ නැති ළමයි ඉන්නවා. අත්ත මුත්ත කිත්ත කිරි කිත්ත නත්ත පනත්ත කියන්න දන්නේ නැහැ. දන්නේ නැහැ. නමුත් ඒ පවුලේ තියෙන ඒ වලිය රාජා මොකද්ද නාමාවලිය අපි දරුවන්ට ඉගෙන ගන්න ක්‍රමයක් හදලා දෙන්න. හදලා දෙන්න ඕනේ. ඒතකොට ඒගොල්ලෝ භුක්ති විඳපු දේපල මොනවද ඒව කියලා අපි කියලා දෙන්න ඕනේ. දැන් ගොඩක් කට්ටිය දැන් මේ වන විට
අපේ ගමේ වුණත් නෑදෑයගේ වල යනෙව්වා ඔව් සාමාන්‍ය පවුල එක රැස්ුවේ එක රාසි වෙනෙව්වා පොඩක් මග ඇල්ලලා තියෙනවා. මග ඇල්ලලා තියෙනවා. ඒක කලාතුරකින් දැන් අර අලුත් අවුරුද්ද කියන එකේදී නම් පොඩ්ඩක් තිබුණා. නමුත් මේ අවුරුද්දේ එහෙමවත් පිළිහෙද කියලා හිතන්න බෑ. ඔව්. එහෙම වෙලා තියෙන මේ ඉතිහාසය එච්චරකට පිරිහිලා තියෙනවා. පිළිහෙලා තියෙන්නේ. ඒ පිළිහෙම අපි නැවත වරයක් අපි ස්ථාපනය කරන්න නැවත ස්ථාපනය කරන්න ඕන කියන කතාව තමයි අපි නිතරම කියන්නේ. නිතරම කියන්නේ. දැන් අපි මේ වගේ ඉතිහාස කරුණු ගොඩාක් කර අපේ channel එකේ ඒ වගේම අපි ඉදිරියටත් ගියන මේ වගේ වටිනා ඇව්වා. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා මේ කුෂි කර්මාන්තේ කොහොමද කරන්නේ? මේ කුෂි කර්මාන්තේට අවශ්‍ය කාබනික පොර හදන්නේ කොහොමද? අපි ඒ වගේ ගොඩාක් වීඩියෝස් කියන බලාපොරොත්තු වෙනවා අපේ තිස්ස සර් සමගින් ඉදිරියට. එහෙනම් අද අපේ වීඩියෝ එක අපි නතර කරනවා. එහෙනම් බොහොම ස්තුතියි ඔය කට්ටිය අපිත් එක්ක එකතු වෙලා මේ සහයෝගය දක්වලා. එහෙනම් හැමෝටම ජය වේවා. ආයිබෝවන්.